Hi guys, අද තුන්වෙනි මාසේ 21 වෙනිදා. ඔන්න අදත් අපි නංගිට O level තියෙන දවසක්. ඉතින් මම යන්න ඕනේ යා ඉස්කෝලේට ගිහිල්ලා දාලා එන්න. අපි දැන් මේ යන ගමන් ඉන්නේ. ආයි ගිහිල්ලාවිලා හම්බෙමු. මම දැන් ගෙදර ආවා. ජනේලේ අරිමුක බලන්න අපි. මේ තියෙන මගේ ජනේලෙන් පේන view එක. දැන් වෙලාව 8:14යි. අපි මුලින්ම කාලම උදේට කරන්න තියෙන වැඩ ටික පටන් ගමු. මේක තමයි අද අපේ අම වෙලා තියෙන්නේ. දැන් මම කරන්න යන්නේ බයොලොජි වල පේපර් එකේ විවරණයක් ලියන එක. බයොලොජි වල පේපර්ස් වල විවරණ ලියන එකෙන් MCQ නු ගොඩක් වැඩි කරගන්න පුළුවන්. බයොලොජි වල MCQ පේපර් එකට ලකුණු වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් මේ ක්‍රමෙත් try කරලා බලන්න පුළුවන් ඔයාලට. අපිට විවරණ ලියනකොට මොකක් හරි තියරි කොටසක් අමතකයි නම් ඒ කොටස ආයෙම අපිට පොතෙන් බලලා විශේෂ පොයින්ට් එක වෙනම පොඩි පොතක් අරගෙන ඒකේ නෝට් ඩවුන් කරලා තියාගන්න පුළුවන්. එතකොට අපි ආයෙ ඊළඟ දවසේ පේපර් එකක් ලියනකොට ඒ පොත අරගෙන ආයෙ පාරක් බලලා යනකොට අපිට ගොඩක් කරුණු ආයෙ මතකෙට එනවා. ඒ ක්‍රමයෙන් අපිට විශේෂයෙන් මතක තියාගන්න ඕන කරුණු ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. විවරණ ටික ලේලි ඉවර වෙන්න ළඟයි. ඔයාලට ඕන මන්ද මැජික් එකක් පෙන්වන්නයි හදන්නේ. අද මට ෆිසික්ස් වල ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ගම්පහටම යන්න ඕනේ නේ. ඒක නිසා බස් එකේ තමයි අද මම යන්නේ. එහෙනම් අපි ආයේ ක්ලාස් එක ඉවරලා හම්බෙමු. දැන් වෙලාව 6යි. ඔන්න දැන් තමයි ක්ලාස් එක ඉවරුනේ. අද අම්මා එනවා හවසට මම එක්කගෙන යන්න. මම දැන් මේ අම්මත් එක්කන් ආයේ ගෙදර එන ගමන් ඉන්නේ. අපි ආපහු එන පාරේ ලස්සන තැන් කීපයක් හම්බ වෙනවා. ඔයාලට මම මේ ඒ වගේම ක්ලිප් එකක් ගත්තා. ඒ ටික තමයි දැන් මේ ඔයාලා දකින්නේ. ගෙදර එන ගමන් ඉන්නකොට පොඩි බඩගින්නට අපි කඩේකින් පැටිස් වගේක් ගත්තා. ඔන්න දැන් ඒකත් කන්නයි හදන්නේ මම. දැන් නම් ගෙදරට ගොඩක් ළඟයි අපි. මේ රටකතු ටික අපේ අම්මා නංගිට තමයි අරගෙන තිබ්බේ. දැන් මං රැට කන්න හදන්නේ. මේ තියෙන්නේ අපි එනකොට ගෙනාවේ කේක් එකක්. එහෙනම් මේකනොත් කෑල්ලක් කාලම අද වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු. එතකම් බයි.